ආයිබෝන් සිළු දෙනාටම අපි අද කතා කරන්න යන්නේ 20යි 24 A level විභාගයේ කම්බයින් මැත්ස් පේපර් එකේ අවකලනයේ ගාන 14 වෙනි ගාන. ඒකේ ඒ කොටස තමයි මේකේ කතා කරන්නේ. හරි. ගානටම කෙලින්ම යමු අපි. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. fx කියලා ශ්‍රිතයක් දීලා තියෙනවා. fx කියලා ශ්‍රිතයක් දීලා තියෙනවා. px ධන q බෙදීම x ඍණ 1 x ඍණ 2. මේකේ x කියන්නේ තාත්විකයිලු. x අවයවයක් r සහ එයා තාත්වික ගැන ඔක්කොම ගන්න බෑ. 1 2 කියන ඉලක්කම් දෙක හලන්න කියලා කියනවා. නේ? තාත්වික කියන්නේ වලින් 1යි 2යි කියන ඉලක්කම් දෙක x ට ගන්න බෑ කියලා තියෙනවා නේද? උනේ ගත්තොත් මොකද වෙන්නේ? මේකේ යට බිඳුව වෙනවා. fx කියන අගය අනන්තය දක්වා යනවනේ. හරි. එතකොට ඊට පස්සේ කියනවා මේකේ pq කියන දෙන්නත් නේ pq කියන දෙන්නත් තාත්වික අගයන් කියලා කියනවා. ඔක තමයි අපිට තියෙන දත්ත ටික. තව අපිට කියනවා y සමානයි fx ප්‍රස්ථාරයට 0,1 දී ස්ථාර ලක්ෂයක් තියනවලු. මෙන්න මේ y සමානයි fx නේ. කියන්නේ y සමානයි px ධන q බෙදීම x ඍණ 1 x ඍණ 2 මෙන්න මේ ප්‍රස්ථාරයට හරි අපිට කියනවා 0.1 ඛණ්ඩාංකයේදී y සමාන fx ප්‍රස්ථාරයට ස්ථාර ලක්ෂයක් තියෙනවා කියලා නේ. කියන්නේ 0.1 දී ස්ථාර ලක්ෂයක්. එතකොට ප්‍රස්ථාරය වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. ඒ ලක්ෂයේදී නේ එක්කෝ මේ වගේ අවමයක් එක්කෝ මේ වගේ උපරිමයක් එහෙම නැත්නම් මේ වගේ නැති පරිවර්තන ලක්ෂයක්. ඔන්න තුන එකක් නේ. මෙතෙන්දි ගත්තොත් එහෙම අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ ප්‍රස්ථාරය නේ. එතකොට අපි ඒවට කියනවා අවදි ලක්ෂයක් කියලා නේ. ඒ වගේ ලක්ෂයකදී අවකලන සංගුණයකින් නේද dy/dx බිඳුවයි නේ. අනුක්‍රමණය බිඳුව වෙන ලක්ෂයක් නේ. ඒක තමයි එකෙන් ගන්න තියෙන දත්තය. අපිට කියනවා p සමානයි ඍණ 3යි q සමානයි 2යි කියලා පෙන්වන්නලු. p සමානයි ඍණ 3යි q සමානයි 2යි කියලා පෙන්වන්න තියෙන්නේ. right. දැන් අපිට මේ දීලා තියෙන දත් වලින් තමයි දැන් උනෝ කියන මේ p සහ q වල අගයන් ගන්න තියෙන්නේ. අපිට මේ මෙන්න මේක ඇතුලේ නේ මේ 0.1 දී මේ මෙයාට ස්ථාර ලක්ෂයක් තියෙනවා කියන එකේම දත්ත දෙකක් තියෙනවා. එකක් තමයි 0, කියන එක මේ ප්‍රස්ථාරය තෘප්ත කරනවා නේ. ඔන්න එතනින් x සහ y වලට ආදේශ කරලා pq වලට එක සම්බන්ධතාවයක් ගන්න පුළුවන් එක සමීකරණයක්. අනිත් එක තමයි මේ මෙයා ස්ථාවර ලක්ෂයක් නේ 0 සහ 1 දී නේද? එතකොට අවකලන සංගුණකය හොයලා මෙයාගේ නේ අවකලන සංගුණකය හොයලා x සමානයි 0 වෙනකොට යාගේ අවකලන සංගුණකය මෙන්න මේ වෙලාවේදී නේ x සමානයි 0 කියන වෙලාවේදී අවකලන සංගුණකය එහෙම නැත්නම් dy/dx නැත්නම් යාගේ අනුක්‍රමණය 0යි. ඔන්න එතනින් ඊළඟ දත්තය ගන්න පුළුවන් ඊළඟ සමීකරණය. හරි. එහෙනම් අපි එකින් එකට හදාගෙන යමු. එකක් තමයි 0,1 මගින් fx තෘප්ත වෙනවා. නේ 0, කියන එක්කෙනා fx වල තියෙන එක්කෙනෙක් නේ. එතකොට x සමානයි 0 වෙනකොට
y කියන එක්කෙනා එහෙම නැත්නම් fx කියන එක්කෙනා 1 වෙනවා. 1 සමානයි මෙතන px නේ x වෙනුවට බිඳුව ආදේශ වෙනවා ධන q බෙදීම x වෙනුවට බිඳුව ඍණ 1 බිඳුව ඍණ 2. එතකොට මෙතන ඍණ 1යි මෙතන ඍණ 2යි ඍණ ගුණ වුණාම මෙතන ඍණ 1යි ඍණ 2යි ඍණ ගුණ වුණාම ධන දෙවරක් එක මේ පැත්තට අරන් ගියාම 2 සමානයි q. q වලගේ ගත්තා. දැන් අපි මෙයාගේ මේ අවකලන සංගුණකය ගමුනේ. fx කියන්නේ හරි දැන් අපි මෙයාගේ අවකලන සංගුණකය ගමු. fx කියන්නේ px ධන q බෙදීම x ඍණ 1 x ඍණ 2. තව දුරටත් ගත්තොත් එimhe fx කියන්නේ මේ q කියන්නේ 2යිනේ px ධන 2 බෙදීම x ඍණ 1 x ඍණ 2. මම f dash x ගන්නවා කියන අවකලනය කරනවා. දැන් මෙතන අවකලනය තියෙන්නේ බෙදීමකනේ. බෙදීමක අවකලනය. ඔන්න අපිට තීර කොටස මතක් කරගන්න වෙනවානේ. d යට dx u බෙදීම v බෙදීම කරන මොකක්ද දෙන්නේ? යටට එනවා v වර්ගය ඊට පස්සේ v වාරයක් du යට dx ඍණ u වාරයක් dv යට dx යට එකේ වර්ගය ඊට යට එක තියලා උඩ එක අවකලනය කරනවා ඍණ උඩ එක තියලා යට එක අවකලනය කරනවා. ඔන්න තියරි කොටස. right. එහෙමනම් මම දැන් යට එක්කෙනාගේ වර්ගය ගන්නවා. x ඍණ 1 වර්ගය x ඍණ 2 වර්ගය. දැන් යට එක්කෙනා තියලා උඩ එක්කෙනා අවකලනය කරනවා. x ඍණ 1 x ඍණ 2 උඩ එක්කෙනා අවකලනය කරාම px ධන දෙකනේ තියෙන්නේ. එතකොට මෙයාගේ අවකලනයේ බිඳුවයි නියතේ වාරයක් x p ඍණ දැන් උඩ එක්කෙනා තියලා p x ධන 2 තියලා යට එක්කෙනා අවකලනය කරනවා. යට තියෙන්නේ මොකද්ද? ගුණිතයක්. ගුණිතයක අවකලනය. ඔන්න තව තීරි කොටසක්. d වාරයක් uv යට dx නේ duv යට dx ගුණිතයක අවකලනය. එහෙනම් එක්කෙනෙක් තියලා අනිත් එක්කෙනා අවකලනය කරනවා ධන අනිත් එක්කෙනා තියලා ඉතුරු එක්කෙනා අවකලනය කරනවා. ඔහොමනේ ගුණිතයක අවකලනය. මේ විදිහට මෙයාත් අපි හදමු. යට ඉන්නේ x ඍණ 1 x ඍණ 2 නේ. එතකොට x ඍණ 1 තිබ්බා මෙයා අවකලනය කළා. x ඍණ 2 ඍණ 2 අවකලනය නියතයේ බිඳුවයි x වල අවකලනය 1යි. ඍණ ධන x ඍණ 2 තිබ්බා. x ඍණ 2 තිබ්බා x ඍණ 1 අවකලනය කරා. එතකොට ඍණ 1 අවකලනය මෙයා නියතයක් නිසා බිඳුවයි x වල අවකලනය 1යි. ඔන්න. දැන් මෙයා සුළු කරගත්තොත් p වාරයක් x ඍණ 1 x ඍණ 2 ඍණ px ධන 2යි මෙතන එනවා 2x ඍණ 3යි කියලා. මෙයා සුළු කරාම යට x ඍණ 1 වර්ගය x ඍණ 2 වර්ගය මේ f dash x. තව අපි සුළු කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි දැන් දන්නවා අර ස්ථාවර ලක්ෂ කතන්දරයක් කිව්වනේ. මෙන්න එහෙම 0.1 කියන
ලක්ෂයේදී මෙයාට උපරිමයක් හරි අවමයක් හරි නැති පරිවර්තන ලක්ෂයක් හරි මොන වුණත් අනුක්‍රමණයේ බිඳුවයිනේ. අනුක්‍රමණයේ බිඳුවයි. ඒ කියන්නේ f dash x බිඳුවයි. x බිඳුව වෙන වෙලාවදී නේ. එහෙනම් f dash බිඳුව කියන්නේ බිඳුවයි. බිඳුව කියන බිඳුව x වලගේ බිඳුව වෙනකොට අවකලන සංගුණකය නැත්නම් අනුක්‍රමණයේ බිඳුවයි නේ. x වලගේ බිඳුව වෙනකොට අනුක්‍රමණයේ බිඳුවයි. මේ තියෙන්නේ අනුක්‍රමණයේ බිඳුවයි ඔය. වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. ඒක නිසා හරි. එහෙනම් මම දැන් x වලට බිඳුව ආදේශ කළා. මෙන්න සම්පූර්ණ ප්‍රකාශනය බිඳුවට සමාන කරනවා. p වාරයක් x වලට බිඳුව ආදේශ කරා මෙතන ඍණ 1යි. x වලට බිඳුව ආදේශ කරා මෙතන ඍණ 2යි. ඍණ මෙතන px බිඳුවයිනේ. මේ කැලේ කැපිලා යනවා. එතන 2ක් ඉතුරු වෙනවා. මෙතනත් බිඳුවයි මෙතන ඍණ 3යි. යට මෙතන බිඳුව වෙනවා ඍණ 1 වර්ගය 1යි. මෙතන බිඳුව වෙනවා ඍණ 2 වර්ගය 4යි. සමානයි බිඳුවයි. දැන් ඍණ ඍණ ධන 2යි p දෙකයි p මෙතන දෙවරක් 3 6යි ධන 6 සමානයි මෙතන 4 මේ පැත්තට ගෙනිච්චාම බිඳුවයි. එහෙනම් 2යි p සමානයි ඍණ 6යි p සමානයි ඍණ 3යි. ඔන්න q සමානයි 2යි p සමානයි ඍණ 3යි කියලා පෙන්නුවා. හරි. ඊට පස්සේ අපිට කියනවා p හා q මේ අකයන් වලට p හා q ආදේශ කරලා fx වල ව්‍යුත්පන්නය කියන්නේ f dash x කියන එක්කෙනා මෙන්න මෙහෙම කියලා පෙන්වන්නලු. f dash x කියන එක්කෙනා පෙන්වන්නලු අපිට x වාරයක් 3x ඍණ 4 බෙදීම x ඍණ 1 වර්ගය x ඍණ 2 වර්ගය කියලා. ඔහොම පෙන්වන්න කියලා කියන්නේ. fx කියලා අපිට දීලා තියෙන්නේ px ධන q බෙදීම fx කියලා අපිට දීලා තියෙන්නේ px ධන q බෙදීම x ඍණ 1 x ඍණ 2 නේ. දැන් මෙතන අපිට ආව p සමානයි ඍණ 3යි q සමානයි 2යි කියලා නේ. ඒවා මෙතෙන්ට ආදේශ කළා f dash x හොයලා මෙන්න මෙයාට සමානයි කියලා පෙන්වන්න තියෙන්නේ. හරි. වැඩේ කරමු. දැන් අපි මුලින්ම pq වල අගයන් මේකට ආදේශ කරමු. එතකොට fx එනවා p කියන්නේ ඍණ 3යිනේ. ඍණ 3ix ධන q කියන්නේ 2යි. යට එනවා x ඍණ 1 x ඍණ 2. දැන් අපි අවකලනය කරමු. f dash x අපි දන්නවනේ බෙදීමක අවකලනයක් තියෙන්නේ නේ. කලින් අපි තීර කොටසත් මතක් කරගත්තා. යට එක්කෙනාගේ වර්ගය x ඍණ 1 වර්ගය x ඍණ 2 වර්ගය වාරයක් යට එක්කෙනා තිබ්බා x ඍණ 1 x ඍණ 2 තිබ්බා උඩ එක්කෙනා අවකලනය කරා. උඩ එක්කෙනා අවකලනය කරාම එන්නේ උඩ එක්කෙනා ඉන්නේ ඍණ 3x ධන 2නේ. එයා අවකලනය කරනකොට නියතය අවකලනයේ බිඳුවයි ඍණ 3 වාරයක් x නියතය වාරයක් x. ඒතකොට ඍණ 3යි x වල අවකලනය 1යි. හරි. ඊට පස්සේ ඍණ ඍණ 3 උඩ එක්කෙනා තිබ්බා ඍණ 3යි x ධන 2 මෙයාව තිබ්බා මෙයාව අවකලනය කරා. දැන් මෙතන ඉන්නේ කවුද? යට එක්කෙනා අවකලනය කරනවා. යට එක්කෙනා අවකලනය කරනකොට එතන ගුණිතයන්නේ තියෙන්නේ. එන එක්කෙනෙක් තිබ්බා අනිත් එක්කෙනා අවකලනය කරා. x ඍණ 2 අවකලනය කරන්න ගියාම මෙතන බිඳුවයි මෙතන 1යි. ධන x ඍණ 2 තිබ්බා x ඍණ 1 අවකලනය කරන්න ගියාම මෙයා බිඳුවයි x වල අවකලනය 1යි. right. ඊට සුළු කරගන්න තියෙන්නේ. සුළු කරලා අර කියන උත්තරය ගන්නයි තියෙන්නේ. මෙතන එනවා ඍණ 3 වාරයක්. අපි මේ වරහන් දෙක සුළු කරමු. x වර්ගය
ඍණ 3x ධන 2. මෙතන එනවා ඍණ 3x ධන 2 වාරයක් x 2x ඍණ 2 ඍණ 1 ඍණ 3 යට x ඍණ 1 වර්ගය x ඍණ 2 වර්ගය. right. දැන් මේක වරහන් සුළු කරමු. ඍණ 3x වර්ගය ධන 9x ඍණ 6. මේක අපි සුළු කරමු වරහන් දෙක. ඍණ 3x ධන 2x කියන්නේ ඍණ 6x වර්ගය. එළිය ඍණ ලකුණෙන් වැඩුණාම ධන 6x වර්ගය. ඍණ 3x ඍණ 3ෙන් වැඩි වුණාම ධන 9x ඒක ඍණ ලකුණෙන් වැඩි වුණාම ඍණ 9x. ධන 2x 2යි 4x ඍණ ලකුණෙන් වැඩි වුණාම ඍණ 4x. දෙවරක් 3 6යි ඍණ 6යි ඍණ ලකුණෙන් වැඩි වුණාම ධන 6යි. x ඍණ 1 වර්ගය x ඍණ 2 වර්ගය. හරි. තව ටිකක් සුළු කරමු. මේ ඍණ 9 ධන 9x ඍණ 9x කැපෙනවා. ඍණ 6යි ධන 6යි කැපෙනවා. හරි. දැන් මේ ඍණ 3x වර්ගය ධන 6x වර්ගය කියන්නේ 3x වර්ගය. මෙතන තියෙනවා ඍණ 4x. ඍණ 4x. ඊට පස්සේ යට තියෙනවා x ඍණ 1 වර්ගය x ඍණ 2 වර්ගය. මේක x කියන එක නා පොදුයි කියලා එළියට ගත්තොත් x ඍණ 3x ඍණ 4 ඇතුලේ. යට x ඍණ 1 වර්ගය x ඍණ 2 වර්ගය. මේ f dash x. මෙයා නේද පෙන්වන්න තියෙන්නේ. හරි. f dash x සමානයි x වාරයක් 3x ඍණ 4 x ඍණ 1 වර්ගය x ඍණ 2 වර්ගය. මගින් දෙන බව පෙන්වන්න. ඔන්න හරි. ඒ කොටස හරි. හරි. දැන් කියනවා අපිට මේන්න මේකත් පාවිච්චි කරලා දැන් f dash x එව්වනේ. fx වල අඩු වෙන පාන්තර සහ වැඩි වෙන පාන්තර හොයන්න කියලා. හරි. අපි දන්නවා දැන් මේ අවකලන සංගුණය කියන්නේ මේ දීලා තියෙන්නේ. අපේ ශිතේ අවකලන සංගුණික කියන්නේ අනුක්‍රමණය නේ. එතකොට මේ අනුක්‍රමණය දිහා බලලා අනුක්‍රමණයේ ස්වરૂපය අනුව අපිට කියන්න පුළුවන් එයා ශිතේ වැඩි වෙනවද අඩු වෙනවද කියලා. නේ. එතකොට අනුක්‍රමණයේ ධනයි නම් නේ අනුක්‍රමණයේ ධනයි නම් එයාට එන්නේ මේ විදිහට නේ අනුක්‍රමණයේ ධන වැඩි වෙන ශිතයක්. අනුක්‍රමණයේ ඍණ නම් අඩු වෙන ශිතයක්. අනුක්‍රමණයේ බිඳුවයි නම් එතන අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ. ඒවට තමයි අපි කියන්නේ ඔය ස්ථාවර ලක්ෂ්‍ය කියලා. එහෙමනේ. අනුක්‍රමණයේ ධනද ඍණද බිඳුවද කියන ස්වභාවය අනුව අපිට ශිතේ වැඩි වෙන පාරාන්තර මොනවද අඩු වෙන ප්‍රාන්තර මොනවද කියලා අපිට කියන්න පුළුවන්. right. දැන් අපි අනුක්‍රමණයත් හොයාගන්න තියෙන්නේ. මුලින්ම මේ ප්‍රාන්තර ටික හරියට වෙන් කරගන්න ඕනේ නේ. කොතනින් කොහෙටද අඩු වෙන්නේ කොතනින් කොහෙටද වැඩි වෙන්නේ කියලා අපිට අදහසක් ගන්න ඕනේ. ඒතර කොහොමද අපි මේ ප්‍රාන්තර ටික වෙන් කරගන්නේ? මේන්න මේ ඉලක්කමෙන් මේ පැත්ත එක ප්‍රාන්තරයක් මේ ඉලක්කමෙන් මේ පැත්ත තව ප්‍රාන්තරයක් කියන එක තීරණය කරන්නේ මොකක් මතද? ඒක තීරණය කරන්න වෙන්නේ මෙන්න මේ f dash x බිඳුව වෙන ලක්ෂ්‍ය මත නේ. එතකොට f dash x බිඳුවයි කියන්නේ එයා අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ. එතකොට ඊට කලින් එයා අඩු වෙලා ඊට පස්සේ වැඩි වෙන පුළුවන්. බිඳුව වෙන තැන වෙනකන් අඩු වෙලා ඊට පස්සේ අඩු වෙනව වෙන්නත් පුළුවන් නේ. එතකොට ස්ථාවර ලක්ෂ්‍ය කියන්නේ f dash x බිඳුව වෙන ලක්ෂ්‍ය කියන්නේ ප්‍රාන්තරයක් වෙන් කරන්න පුළුවන් තැන. ඒක නිසා අපි ගන්නවා මේ f dash x බිඳුව වෙන තැන් ටික අපි ගත්තොත් එහෙම නේද? එකක් තමයි x සමානයි බිඳුව විට මෙයා බිඳුව වෙනවා. අනිත් එක තමයි x සමානයි
4 බෙදීම 3. x වෙනුවට 4 බෙදීම 3 ආදේශ කරාම මෙයා බිඳුව වෙනවා. ඔන්නෝ තැන් ටික ගත්තොත් එහෙම අර මේ ක්‍රිටිකල් පොයින්ට් ටිකක්. මේ විශේෂ ලක්ෂ ටිකක් නේ. එතකොට ඒ ටික අපි ලකුණු කරගමු සංඛ්‍යා රේඛාවක. මෙතන තියෙනවා බිඳුව, මේ හරියේ 1 තියෙනවා, මේ හරියේ 2 තියෙනවා, මෙතන තියෙනවා 4 බෙදීම 3 වගේ. ඔන්නෝමනේ 1යි 3න් එක නෙමෙයි. ඔන්නෝම. දැන් මේ අනිත් එක තමයි 1 2 කියන ලක්ෂ දෙකත් වැදගත් වෙනවානේ. x වෙනුවට 1 ආදේශ කරොත් එහෙම මේ යට බිඳුව වෙනවානේ. එතකොට අනුක්‍රමණය අනන්තයක් වෙනවා. එතකොට x සමානයි 2 වෙනකොටත් යට බිඳුව වෙනවා, අනුක්‍රමණය අනන්ත වෙනවා. සහ අපිට මේකේ දත්තයක් විදිහටත් දීලා තියෙනවා f'(x) වල x කියන්නේ 1 සහ 2ට සමාන වෙන්නේ නැහැ කියලානේ. සහ මේ අපි මුලින්ම අපේ ගානේ දීලා තියෙනවා fx කියන ශිතයේ x වලට ගන්න පුළුවන් සියලුම තාත්වික අගයන් තියෙනවා. නමුත් 1 සහ 2 නම් ගන්න බෑ කියලා. නේ? එතකොට 1 සහ 2 දී ශිතය පවතින්නේ නැහැ. ඉතින් ඒ දෙකත් විශේෂ ලක්ෂණ දෙකක්. right. දැන් අපි ප්‍රාන්තර ටික වෙන් කරගමු. මෙහෙමනේ තියෙන්නේ. right. දැන් අපි බිඳුවට වඩා කුඩා අගයක් දාලා බලමු මේ f'(x) මොන වගේ ලකුණක් දෙන්නේ කියලා නේ. අපි නිකන් සරලව අපිට ගන්න සුළු කරන්න පුළුවන් අගයක් දාලා බලමු. නිකන් x සමානයි බිඳුව ආදේශ කරාම f'(x) මොකද්ද වෙන්නේ? sorry බිඳුව නෙවෙයි, බිඳුවට අඩු අගයක් නේ. f' වලට ඍණ 1 ආදේශ කරනවා. ඍණ 1 ආදේශ කරාම f'(x)ට මොන වගේ එකක් දෙන්නේ? ඉතින් අපි සුළු කරන්නෙම නැතුව අපිට හිතින් හදන්නත් පුළුවන් නේ. එතකොට මෙතෙන්ට එනවා ඍණ 1නේ, ඍණ නේ, ලකුණු විතරක් සැලකුවාම ඇති. ඍණ මෙතන 3 වාරයක් ඍණ 1 ඍණ 3යි ඍණ 7යි නේ. ඍණයි ධන. මේවා කොහොමද ධනනේ? වර්ග වෙනකොට ධන වෙනවා. එතකොට f'(x) ධන අගයක් එන්නේ. ඒ කියන්නේ අනුක්‍රමණය ධන වැඩි වෙනවා. ඊට පස්සේ බිඳුවත් එකත් අතර මොකද වෙන්නේ? අපි නිකන් ආදේශ කරලා බලමු භාගය වගේ එකක්. මේවා අදාළම නැහැ. මේවා කොහොමද දන්නනේ යට. මෙතන භාගය කියන්නේ ධනයි. මෙතන 3 බෙදීම 2 ඍණ 4 කියන්නේ ඍණ. නේ? ඍණයි ධනයි ඍණ. උන්න x සමානයි x කුඩායි බිඳුව වෙනකොට මෙයා ධන x වැඩි බිඳුව ගත්තොත් මේ ප්‍රාන්තරය අපිට ලියන්න පුළුවන් ඍණ අනන්තයත් බිඳුවත් අතර. මෙයා අපිට ලියන්න පුළුවන් බිඳුවත් එකත් අතර ප්‍රාන්තරයේදී මෙයා ඍණ වෙනවා. එකත් 4 බෙදීම 3ත් කියන ප්‍රාන්තරයේදී මොකද වෙන්නේ? එකත් 4 බෙදීම 3ත් අතර අපි ගත්තොත් එහෙම එකට වඩා වැඩි 4 බෙදීම 3ට වඩා දාමුවොත් මොකද වෙන්නේ කියලා අපිට අදහසක් ගන්න පුළුවන්. මෙයා ධන නේ. ඒතර 4 බෙදීම 3ට වඩා වැඩි එකක් ගත්තොත් එහෙම මෙයා ධන වෙනවා. එතකොට ධන. එතකොටත් මෙයා හරි. අපි මේ ප්‍රාන්තරය ගත්තොත් එහෙම එකට වැඩි 4 බෙදීම 3ට වඩා අඩු වගයක්
අපි x වලට ගත්තොත් එහෙම අපිට මේක පොඩ්ඩක් අපිට පිළියෙල කරලා හදන්න පුළුවන් 3 වරහණෙන් එළියට ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට අපිට මේක තේරුම් ගන්න ලේසි වෙන්න 3x මෙතන එළියේ x ඊට පස්සේ ඇතුලේ x ඍණ 4 බෙදීම 3යි. ඔහොමනේ උඩ කැල්ල එන්නේ. එතකොට අපි 4 බෙදීම 3ට වඩා අඩු වගයක් මෙතෙන්ට දැම්මොත් මෙන්න මෙයාට දැම්මොත් මෙයා ඍණ කොටස වැඩිනේ. එතකොට ඇතුලේ ඍණ. මෙයා කොහමද දන්නනේ? ධනයි ඍණයි ඍණ. එතකොට මේ කැලේ දෙන්නේ ඍණ අඩු වෙන එක. ඊට පස්සේ 4 බෙදීම 3ට වඩා වැඩි 2ට වඩා අඩු වගයක් ආදේශ කරොත් නේ 4 බෙදීම 3ට වඩා වැඩි වගයක් ආදේශ කරොත් එහෙම මෙතන ධනයි ධන වෙනවා මේ කොටස ධන 2ට වඩා වැඩි වගයක් ආදේශ කරොත් මෙතන අපි ගත්ත නිකන් 5 වගේ එකක් ආදේශ කරලා බලමු ධන එතකොටත් ධන නේ ඔන්න එතකොට අපිට ප්‍රාන්තර ටික ලියන්න පුළුවන් මෙහෙම වැඩි වෙන ප්‍රාන්තර ටිකනේ වැඩි වෙන ප්‍රාන්තර ටික අපිට ලියන්න පුළුවන් මෙහෙම මෙයා වැඩි වෙන ප්‍රාන්තරයනේ ඍණ අනන්තයේ සිට බිඳුව දක්වා අනිත් එක මේ ප්‍රාන්තරේ 4 බෙදීම 3 සිට 2 දක්වා ඊට පස්සේ 2 සිට ධන අනන්තය දක්වා ඔන්න වැඩි වෙන ප්‍රාන්තර අඩු වෙන ප්‍රාන්තර අපිට ලියන්න පුළුවන් බිඳුව 1 මෙයා එක ප්‍රාන්තරයක් අනිත් එක මෙයා 1 සිට 4 බෙදීම 3 දක්වා ඔන්න වැඩි වෙන සහ අඩු වෙන ප්‍රාන්තර ටික හෙව්වා හරි දැන් අපිට කියනවා ස්පර්ශෝන්මුඛ හා හැරුම් ලක්ෂ දක්වමින් fx ප්‍රස්ථාරය අඳින්න y සමාන fx වල ප්‍රස්ථාරය අඳින්න කියලා. එතකොට දැන් අපිට මෙන්න මේ අපි දැන් ගත්තේ තොරතුරු ටික අනිවාර්යයෙන්ම ඕනි වෙනවා. ඊට අමතරව හැරුම් ලක්ෂ ටික හරියටම දැනගන්න ඕනි. ස්පර්ශෝන්මුඛ කියන්නේ මොකද්ද? අනන්තය දක්වා ගමන් කරන තැන් ටිකනේ. ඒ ටික හොයාගන්නත් ඕනි. දැන් අපි ගත්තොත් මෙන්න මේකේ මෙන්න මේ තැන් ටික මේ 1 සහ 2 කියන අගයන් වලදී පවතින්නේ නැහනේ. මෙන්න මේ වයිදී. එතකොට ඒවා ස්පර්ශෝන්මුඛ වෙනවනේ. මෙන්න මේ තැන් වලදී අනන්තය කරා යනවා. ඒක ධන අනන්තය කරා යනවද ඍණ අනන්තය කරා යනවද කියලා අපි දන්නේ නැහැ. මේ දෙපැත්තේදී. මේ දෙපැත්තේදීත් ඔන්නෝම ටිකක් තියෙනවා. ඉතින් හරි ඒ ටික අපි හරියටම බේර ගන්න ඕනේ. අනිත් එක තමයි හැරුම් ලක්ෂණේ. දැන් මෙතෙන්දී වැඩි වෙලා අඩු වෙනවා. මෙතෙන්දී උපරිමයක් එන්නේ. උපරිමය එන්නේ නම් එකේදී දැන් අපි දන්නවනේ ඒක නම් දත්තයක් විදිහට දීලා දුන්නානේ. බිඳුව එකේදී මෙයාට ස්ථාවර ලක්ෂයක් තියෙනවා කියලා. ඒක නම් අපි දන්නවා. දැන් මෙතෙන්දී ගත්තොත් එහෙම අඩු වෙලා යනවා. එහෙන් අඩු වෙලා අයි වැඩි වෙනවා මෙතෙන්දී නේ. එන 4 බෙදීම 3ේදී අවමයක් වගේ ඇති. එතන හොයා ගන්න ඕනේ කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙහෙදිත් වැඩි වෙනවා. මෙහෙදිත් වැඩි වෙනවා. ඒ ටික හරියටම මේ ඔන්නෝ දෙක කියන ඉලක්කම ගාවදී ප්‍රස්ථාරය කොහොමද හැසිරෙන්නේ? 4 බෙදීම 3ේදී ප්‍රස්ථාරයේ අවමග්ගය මොකද්ද? 1 කියන ලක්ෂ්‍යයේ දෙපැත්තේදී ප්‍රස්ථාරය කොහොමද හැසිරෙන්නේ? බිඳුවේදී නම් දන්නවනේ. ඒතර ධන අනන්තය කරා යනකොට ප්‍රස්ථාරය කොහෙටද යන්නේ? ඍණ අනන්තය කරා යනකොට ප්‍රස්ථාරය කොහෙටද යන්නේ කියලා ඔන්නෝ කරුණු ටික හොයාගෙන ඉමු ප්‍රස්ථාරය අඳින්න කලින් ඒක ටික හොයාගත්තා කියන ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. right. දැන් එහෙනම් අපි fx i පාරක් ලියාගමු. එයාගෙන හරි දැන් අපි fx i පාරක් ලියාගෙනමු. එයාගෙන්නේ දැන් අපිට ඔය අගයන් ටික හොයාගන්න වෙන්නේ. fx කියන්නේ px ධන q යට x ඍණ 1 x ඍණ 2 නේ. එතකොට p කියන්නේ ඍණ 3යි. ඍණ 3ix ධන q කියන්නේ 2යි. x ඍණ 1 x ඍණ 2. දැන් මෙන්න මෙයාගේ හැසිරීම තමයි අපිට බලන්න තියෙන්නේ. මෙහෙම කරමු. ඔය
අනන්තය කරා යනකොට එහෙම මොන වගේ හැසිරීමක්ද දක්වන්නේ කියලා බලන්න අපිට මේ මෙන්න මේ x කියන කෙනා ඉර යට තියාගත්තාම ලේසි. එතකොට මම ඒකට මෙයා හදා ගන්නවා. උඩයි යටයි x වර්ගයෙන් බෙදාගෙන යනවා. එතකොට මෙතන එනවා ඍණ 3 බෙදීම x. ධන 2 බෙදීම x වර්ගය. යට මෙතන මෙයා එක x එකකින් බෙදනවා. මෙයා අනිත් x එකෙන් බෙදනවා. හරි මෙයා එක x එකකින් බෙදනවා x වර්ගයෙන් බෙදන්නේ අනිත් x එකෙන් මෙයාව බෙදනවා. එතකොට එක ඍණ 1 යට x කියලා එනවා. මෙතන එක ඍණ 2 බෙදීම x කියලා එනවා. හරි එහෙනම් fx එනවා මෙන්න මෙහෙම. ඍණ 3 බෙදීම x ධන 2 බෙදීම x වර්ගය යට එක ඍණ එක යට x එක ඍණ 2 යට x. ඔන්න දැන් මෙයා පාවිච්චි කරලා අපි අන්න අර කියන ලක්ෂවලදී කොහොමද හැසිරෙන්නේ කියලා බලමු. එකක් තමයි x සමාන බිඳුවේදී අපි දන්නවනේ මෙන්න මේ ටිකට අපිට හොයාගන්න තියෙන්නේ. බිඳුවේදී කොහොමද? ඊට පස්සේ එකේදී කොහොමද? හතර බෙදීම තුනේදී කොහොමද? දෙකේදී කොහොමද? ඔන්න ඔය ටිකනේ. හරි. එතකොට මේ බිඳුවේදී අපි දන්නවා. බිඳුවේදී එකයිනේ. එකේදී මෙයා පවතින්නේ එකේදී එකට කලින් මොන වගේ එකක් දෙන්නේ එකට පස්සේ මොන වගේ එකක් දෙන්නේ කියලා බලන්න ඕනේ. ඒක නිසා x වල අගය එකට පොඩ්ඩක් අඩු වෙනකොට මොකද වෙන්නේ කියලා බලනවා. නේ? එකට පොඩ්ඩක් අඩු වෙනකොට. දැන් මෙහෙ ගත්තොත් එහෙම එක ලකුණ ගත්තොත් එහෙමනේ. මෙතන ඍණයි මෙතන ඍණ 3 ධන 2 නේ. එතකොට උඩ එනවනේ ඍණ 1 කියලා. උඩ එනවා ඍණ 1 කියලා. ඍණ 1. යට එනවා මෙතන ලකුණ එනවා ඍණ 2 ධන 1 කියන්නේ එතනත් ඍණ. දැන් මෙතන ගත්තොත් එහෙම එතකොට උඩ ඍණයි යට ඍණයි ඔක්කොම ධන වෙනවනේ. දැන් මෙතන ගත්තොත් එහෙම එක ආදේශ කරොත් මෙතන බිඳුවනේ බිඳුවෙන් බෙදෙන්නේ. එතන අනන්තය කරා යනවා. නේ එක බෙදීම එක කියන්නේ 1යි එකෙන් එකක් ගියාම බිඳුවයි. බිඳුවෙන් බෙදෙනවා කියන්නේ අනන්තය කරා යනවා. එතකොට මෙතන එකට වඩා පොඩ්ඩක් අඩු වුණාම මොකද වෙන්නේ? එකට වඩා පොඩ්ඩක් අඩු වුණාම දැන් යට අගය අඩු වෙනවනේ. එතකොට සම්පූර්ණ අගය වැඩි වෙනවා. නේ? එතකොට ඍණ කොටස වැඩි වෙනවනේ. ඍණ කොටස වැඩි වෙනවා කියන්නේ මෙයා ඍණ අනන්තය කරා යනවා. fx කියන එක්කෙනා ඍණ අනන්තය කරා යනවා. ඔන්න. ඊට පස්සේ x කියන එක්කෙනා එකට වඩා වැඩි වෙනකොට මොකද වෙන්නේ? එකට වඩා වැඩි වෙනකොට මෙතන එහෙමම තමයි ඍණ උඩ ඍණ වෙනවනේ. ඍණ 3 ධන 2 කියන්නේ. ඊට පස්සේ මෙතනත් ඍණ වෙනවා. ගැටලුවක් නැහැ. එතකොට ඒ ඍණ එහෙමම තියෙනවා. මේ එකට වඩා පොඩ්ඩක් වැඩි වෙනකොට නේ එක නම් යට බිඳුවයි. එතකොට බිඳුවෙන් බෙදෙනවා කියන්නේ x වෙනට එක දැම්මොත් එක බෙදීම එක එකයි. එකෙන් එකක් බිඳුවයි. බිඳුවෙන් බෙදෙනවා කියන්නේ අනන්තය කරා යනවා. නේ fx අනන්තය කරා යනවා. මොන අනන්තය කරා යනවද කියන එක තමයි හොයාගන්න තියෙන්නේ. අනන්තය කරා යනවා. එතකොට දැන් මේක එකට වඩා පොඩ්ඩක් වැඩිනේ. එතකොට යටාගය වැඩි වෙනවා. යටාගය වැඩි වෙනකොට මුළු අගය අඩු වෙනවා. එතකොට එකට වඩා මෙතන අඩු වෙනවනේ. එතකොට ධන කොටස වැඩි. එතකොට ධන කොටස වැඩි කියන්නේ ධන අනන්තය කරා යනවා. right. ඒක ඇල්ල හරි. දැන් මේ එක කියන ඉලක්කමට දෙපැත්තේදී ප්‍රස්ථාරය මොකද වෙන්නේ කියලා අපි හොයාගත්තා. දැන් අපි බලමු x වල අගය දෙකේ ඉලක්කමේට වඩා පොඩ්ඩක් අඩු වෙනකොට මොකද වෙන්නේ කියලා. එතකොට fx කොහෙටද යන්නේ?
එතකොට දෙකට සමාන වෙනකොට නම් මොකද වෙන්නේ? දෙක බෙදීම දෙක කියන්නේ 1යි 1 එකක් බිඳුවයි අනන්තය කරා නම් යන බිඳුවෙන් බෙදෙද්දී අනන්තය කරා නම් යනවා. මොන අනන්තය කරාද යන්නේ? මෙතන ඍණ 3 බෙදීම දෙක කියන්නේ ඍණ 1.5 නේ. එතකොට මෙතන ධන උඩ එනවා ධනාගය. යට මෙතන 1 ඍණ භාගෙනේ. එතන ධන. එහෙම ප්‍රශ්නයක්වත් නැහැ. දැන් මෙතන දෙකට වඩා පොඩ්ඩක් අඩු වගයක් නෙන්නේ. එතකොට යට අගය අඩු වෙනවා මුළු අගය වැඩි වෙනවා ඍණ කොටස වැඩි වෙනවා. එහෙනම් ඍණ. එහෙනම් සම්පූර්ණ එක ඍණ අනන්තය කරා යනවා. x වල අගය දෙකට වඩා පොඩ්ඩක් වැඩි වෙනකොට fx දෙකට වඩා පොඩ්ඩක් වැඩි වෙනකොට මෙතන ප්‍රශ්නයක් නෑ අර විදිහට ඒ ලකුණු ටික එහෙමම තියෙනවානේ ධන ලකුණු ටික එහෙමම තියෙනවා මෙන්න මෙයා මොකද වෙන්නේ දෙක නම් දෙකෙන් බෙදුනහම 1යි 1 එකක් බිඳුවයි අනන්තය කරා යනවා කොහොමද මොන අනන්තය කරාද යනවද කියන එකනේ ප්‍රශ්නේ එතකොට දෙකට වඩා පොඩ්ඩක් වැඩි වුණොත් මොකද වෙන්නේ යට කොටස වැඩි වෙනවා මුළු අගය අඩු වෙනවා එතකොට මේක ගත්තොත් එහෙම මේ ඍණ කොටස අඩු වෙනවානේ. ඒ කියන්නේ මෙයා වැඩි. එතකොට ධන අනන්තය කරා යන්නේ. ඔන්න ඒ කොටස ඒ විදිහට බේරගත්තා. දැන් ඔන්න දෙකේ ඉලක්කම දෙපැත්තේදී කොහොමද හැසිරෙන්නේ? එකේ ඉලක්කම දෙපැත්තේදී කොහොමද හැසිරෙන්නේ කියලා ඒ ටික අපි හොයාගත්තා. අපිට දැන් යම් අදහසක් තියෙනවා ප්‍රස්ථාරය කොහොමද හැසිරෙන්නේ කියලා. තව අපිට හොයාගන්න ඕනි x සමානයි 4 බෙදීම 3 දී ප්‍රස්ථාරයට මොකද වෙන්නේ? අවමයක් තියෙනවා කියලා අපි හොයාගත්තනේ. ඒ අවමගේ කීයද කියලා. මෙන්න මෙයාගේ. එතකොට x සමානයි 4 බෙදීම 3 විට fx කියන්නේ fx කියන්නේ ඍණ 3 වාරයක් x කියන්නේ 4 බෙදීම 3යි ඍණ ධන 2 බෙදීම x වෙනුවට 4 බෙදීම 3 ඍණ 1 x වෙනුවට 4 බෙදීම 3 ඍණ 2 ඍණ 2 මෙයා සුළු කරාම මෙයාට මේ කැපෙනවා උඩ ඍණ 2යි මෙතන එනවා 3 පොදු හරිය විදිහට ගත්තාම 4 ඍණ 3යි මෙතන 4 ඍණ 6යි උඩ යටයි 9න් වැඩි කරොත් එහෙම ඍණ 2 වැඩි කිරීම 9 බෙදීම මේ තුනේ ඉලක්කම් නැහැ එතකොට මෙතන 4න් 3ක් 1යි මෙතන ඍණ 2යි උත්තරේ එනවා 9යි කියලා මෙයත් හරි අපිට තව කොටසක් තියෙනවා හදා ගන්න දැන් අපිට තව කෑලි දෙකක් තියෙනවා බේර ගන්න ඒ තමයි x ලගය ධන අනන්තය කරා යනකොට fx කොහෙටද යන්නේ x ලගය ඍණ අනන්තය කරා යනකොට fx කොහෙටද යන්නේ ඔන්නෝ ටික අපි පැහැදිලි කරගන්න ඕනේ මෙහෙම කරමු x වලගේට අපි ධන අනන්තය වගේ අගයක් දාලා බැලුවොත් එහෙමනේ හරි දැන් අපි x වලට ධන අනන්තය දාලා බැලුවොත් එහෙම ධන අනන්තය දැම්ම ඍණ අනන්තය දැම්මත් මෙයත් බිඳුවයි උඩාගේ බිඳුවයි මෙතන යට බිඳුව වෙන්නේ මේ දෙන්න බිඳුව උනාට එක් වරක් එකයි කියලා තියෙනවා සම්පූර්ණගේ බිඳුවයි කොහොම වුණත් බිඳුවයි හරි ඒතකොට ධන ඍණ කතන්දරයක් නැහැ ධන අනන්තය වුණත් ඍණ අනන්තයට ගියත් fx y කියන එක නා බිඳුව කරා ගමන් කරනවා
ඔන්න අපිට ප්‍රස්ථාරය අඳින්න කරන සියලුම තොරතුරු ටික හොයාගත්තා. අපි ඔන්නෝ ටිකත් එක්ක දැන් ප්‍රස්ථාරය අඳිමු. හරි. ප්‍රස්ථාරය අඳින්න අදාළව අපිට වැදගත් වෙන ලක්ෂණ ටික ලකුණු කරගමු. බිංදුව ඕනි. එක ඕනි. කැටින් ගමු. එක ඕනි. දෙක ඕනි. ඊට පස්සේ හතර බෙදීම 3 ඕනි. ඔය ටිකනේ ඕනි. right. අපි දන්නවා මෙහෙම y නේ. මේ ස්පර්ශ උන්මුඛ මෙතන එකයි. හතර බෙදීම 3 දී අවමයක් අවර 9 කියලා ආවේ. එතෙන්දිනේ. ඊට පස්සේ මේ දෙක මේවත් ස්පර්ශ උන්මුඛ. බිංදුවේදී නම් මෙයා එකයි නේ. බිංදුවේදී නම් මෙයා එකයිනේ. right. අපි දන්නවා මේ x ලගේ ඍණානන්තය කරා යනකොට මෙයා බිංදුව කරා යනවා කියලා අපි අන්තිමට හොයාගත්තානේ. ඒකට ඔන්න ඔහොම අනන්තය කරා ගිහිලානේ. ඒ කියන්නේ අනන්තය කරා යනවා කියන්නේ එයා x අක්ෂයට සමාන්තර වෙනවා අන්තිමට. මේ සමාන්තර රේඛා දෙකක්නේ අනන්තයේදී හමු වෙනවා කියලා කියන්නේ. සමාන්තර රේඛා දෙකක් අනන්තයේදී හමු වෙනවා කියලානේ අපි සංකල්පයේ තියෙන්නේ. ඒ නිසා අන්තිම හරියේදී මෙයා x අක්ෂයටම සමාන්තරව වගේ යනවා. තුතිකයේදීම වැඩි වෙනවා. මේ හරියේදී මෙයා වැඩි වෙන ශිතයක්. අපි කලින් එක හෙව්වා. ගිහිල්ලා ඔන්න උපරිම වෙලා මේ හරියේදී මෙයා අඩු වෙන ශිතයක්. ඒක අපි කලින් හොයාගත්තා. ඒක අඩු වීගෙන යනවා. ඔන්න අඩු වීගෙන යනකොට ඔන්න අපිට දැන් හොයාගන්න බැරි වෙච්ච තැනක් එනවා. මෙයා x අක්ෂය කපනවානේ. x අක්ෂය කපනවා. එන x අක්ෂය කපන තැන අපි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ y බිඳුව වෙන x ලාගයක් මේකේ තියෙනවා. ඒක අපි හොයාගන්නත් පුළුවන් නැත්නම් හොයාගන්න නැතුව මෙහෙම ගන්න ප්‍රමේ හරියද අඩු වෙනවනේ මෙයා. එකට වඩා අඩු ප්‍රාන්තරයේදී මෙයා අඩු වෙන ශ්‍රිතයක්. ඒක අපි හොයාගත්තා. එකට වඩා අඩු වලදී මෙයා අනන්තය කරා ගමන් කරනවා. මොන අනන්තය කරාද? ඍණ අනන්තය කරා. එහෙනම් එකට කිට්ටු වීගෙන යද්දි මෙයා එකට මෙන්න මේ x සමානයි 1 කියන රේඛාවට සමාන්තර වෙනවා. මොකද මේ දෙන්න හම් වෙන්නේ අනන්තයේදී. අනන්තය කරා ගමන් කරනවා. ඊට පස්සේ x මේ එකට වඩා වැඩි වෙනකොට ප්‍රස්ථාරය ධන අනන්තයට කරා ගමන් කරනවා. එහෙම තමයි අපි කලින් හොයාගත්තේ. නේ? මේ තියෙන්නේ. එහෙමනේ තියෙන්නේ. එකට වඩා වැඩි වෙනකොට ධන අනන්තය කරානේ මේ තියෙන්නේ. එකට වඩා අඩු වෙනකොට ඍණ අනන්තය කරා. එකට වඩා අඩු වෙනකොට ඍණ අනන්තය කරා. right. x සමානයි 4 බෙදීම 3 දී මෙයා 9යිනේ. එතකොට 9යි. ඊපස්සේ එකට වඩා වැඩි වෙනකොට මෙයා ධන අනන්තය කරා යනවා. ඒ වගේම මෙයා එතෙන්දී අඩු වෙන ශ්‍රිතයක් මේ ප්‍රාන්තරයේදී. 4 බෙදීම 3ක් දෙකත් අතර මෙයා වැඩි වෙන ශ්‍රිතයක් නේ. ඒ ටිකත් අපි කලින් හොයාගත්තනේ. මේ තියෙන්නේ 4 බෙදීම 3ට වඩා අඩු වෙනකොට අඩු වෙන ශ්‍රිතයක්. 4 බෙදීම 3ට වඩා වැඩි වෙනකොට වැඩි වෙන ශ්‍රිතයක් නේ. අයි දෙකට වඩා වැඩි වෙනකොටත් වැඩි වෙන ශ්‍රිතයක්. එකට වඩා අඩු වෙනකොට අඩු වෙන ශ්‍රිතයක්. බිඳුවට වඩා අඩු වෙනකොට වැඩි වෙන ශ්‍රිතයක් නේ. එහෙම අපි හොයාගත්තානේ. නේ. දැන් මේ හරියද වැඩි වෙන ශ්‍රිතයක්. දෙකට වඩා වැඩි වෙනකොට වැඩි වෙන ශ්‍රිතයක්.
4 බෙදීම 3ට වඩා වැඩි වෙනකොට වැඩි වෙන ශිතයක්. 4 බෙදීම 3ත් එකත් අතරේදී අඩු වෙන ශිතයක්. බිඳුවත් එකත් අතරේදී අඩු වෙන ශිතයක්. බිඳුවට වඩා අඩු වෙනකොට වැඩි වෙන ශිතයක්. කොහොමද ඉන්නේ? ඊට පස්සේ එකට වඩා අඩු වෙනකොට ඍණ අනන්තය කරා යනවා. නේ? එකට වඩා වැඩි වෙනකොට ධන අනන්තය කරා යනවා. මොනවනේ තියෙන්නේ? දෙකට වඩා අඩු වෙනකොට ඍණ අනන්තය කරා යනවා. දෙකට වඩා වැඩි වෙනකොට ධන අනන්තය කරාත් යනවා. දෙකට වඩා වැඩි වෙනකොට ඍණ අනන්තය කරා යනවා. හරි. මෙතන මේ පොඩි වැරද්දක් මගින් වෙලා තියෙනවා. දෙකට වඩා අඩු වෙනකොට x වලගේ නේ යන්තම් දෙකට වඩා අඩු වෙනකොට මෙතන අපි දෙක ආදේශ කරොත් 2 වර්ගය 4යිනේ. මෙතන භාගයයි. මෙතන 3 බෙදීම 2 1.5. උඩ ඍණ වෙනවා. උඩ ඍණ වෙනවා. මෙතන කොහොමද භාගයනේ. එතකොට මෙතන ධන හරි. මෙතන දෙකට වඩා අඩු වෙනකොට දෙකට වඩා අඩු වෙනකොට දෙක ආදේශ කරොත් නම් එක එකක් බිඳුව අනන්තය කරා යනවා. දෙකට වඩා අඩු වෙනකොට යටාගේ අඩු වෙනවා මුළුවගේ වැඩි වෙනවා. එතකොට ඍණ කොටස වැඩි. මෙහා ඍණ. එතකොට මේ ඍණයි ධන වෙනවා. එතකොට දෙකට වඩා වැඩි වෙනකොට මෙයාගේ වැඩි වෙනවා මුළුවගේ අඩු වෙනවා. එතකොට මෙතන ධන වෙනවා. ධනයි ඍණයි ඍණ වෙනවා. ඍණ අනන්තය කරා යනවා. right. එතකොට දෙකට වඩා වැඩි වෙනකොට මෙයා දෙකට වඩා අඩු වෙනකොට ධන අනන්තය කරා යනවා. දෙකට වඩා අඩු වෙනකොට ඍණ අනන්තය කරා යනවා. ඔන්නෝ ටික අපිට තියෙන්න ඕනේ ප්‍රස්තාරය ඇඳ ගන්න. ගත්තොත් එහෙම දැන් ඇඳගෙන ගිය හැකි මොමනේ 4 බෙදීම 3 දෙයක්ගේ 9යි මෙතෙන්දී අඩු වෙලා ආයි වැඩි වෙනවනේ. එතකොට මෙතෙන්දී එකට වඩා වැඩි යකෙකදී මෙයා ධන අනන්තය කරා යනවනේ. ඔන්නෝම x = 1 කියන අක්ෂයේ සමාන්තර වීගෙන අන්තිමට මෙහෙම අඩු වෙලා අවමයක් වෙලා x = 2දී ආපහු මේ පැත්තට වැඩි වෙලා ගිහිල්ලා x = 2 කියන තැනේදී මෙයා අනන්තය කරා යනවනේ. මේ රේඛාවට සමාන්තර වෙනවා. ඒ රේඛාව කිට්ටුවේදී. එතකොට අනන්තය කරා යනවා කියලා අපිට කියන්න පුළුවන් ඉතින්දී. ඕ. මෙයත් එහෙමයි. ඊට පස්සේ දෙකට වඩා වැඩි වෙනකොටනේ. දෙකට වඩා වැඩි වෙනකොට මෙයා ඍණ අනන්තය කරා යනවා. ඔන්නෝම ඍණ අනන්තය කරා යනවා. ඊට පස්සේ ධන අනන්තය කරා යනකොට x වලගේ ධන අනන්තය කරා යනකොට මෙයා බිඳුව කරා යනවා. මේ ඉතින්නේ x අක්ෂය මෙයා බිඳුව කරා යනවා. ඔන්න ප්‍රස්ථාරය ඇඳා. ඊට පස්සේ අපෙන් අහනවා එනයින් x වර්ගය x ඍණ 1 x ඍණ 2 සමානයි 2 ඍණ 3යි සමීකරණයේ තාත්වික විසඳුම් ගන්න සොයන්නලු. x වර්ගය අපි මෙතනම ලියමුකෝ. ප්‍රස්ථාරයේ පේන තැනම x වර්ගය x ඍණ 1 x ඍණ 2 සමානයි 2 ඍණ 3x කියන සමීකරණයේ තාත්වික විසඳුම් අපෙන් අහනවා. මෙන්න මෙයාගේ. right. දැන් මෙයා පොඩ්ඩක් අපි x වර්ගය කියන එක නම් මේ පැත්තේ තියෙද්දි මෙයා මේ දෙන මෙහෙට අරන් ගියොත් 2 ඍණ 3x බෙදීම
x ඍණ 1 x ඍණ 2 මෙමනේ. එතකොට 2 ඍණ 3යි x යට x ඍණ 1 x ඍණ 2 කියන්නේ මේ pq වලට අගයන් ආදේශ කරාට පස්සේ අපිට ආපු fx නේ. එතකොට fx තමයි මේ තියෙන්නේ. තියෙන x වර්ගය. එතකොට fx කියන ශ්‍රිතය x වර්ගය කියන ශ්‍රිතයට සමාන වෙන x වල කියන්නේ අපෙන් අහන්නේ සමීකරණ විසඳනවා කියන්නේ. අපි දන්නවා y සමාන x වර්ගය කියන මේ ශ්‍රිතය කොහොමද ගමන් කරන්නේ කියලා නේ. 2 නම් 4යි මෙන්න මේ හරියේ නේ. 1 නම් 1යි මොනවමනේ. ඍණ 1දී ධන 1යි ඍණ 4දී ඍණ 2දී 4යි ඔහොමනේ යන්නේ. එතකොට එහෙම මෙහෙම තියෙන්නේ. ඕම ගිහිල්ලා ඕම යන්නේ තියෙන්නේ මෙහෙම නේ. එතකොට ඒකේ x වර්ගය සහ x වර්ගයේ fx වෙන මේ දෙන්නටම පොදු වෙන ලක්ෂයන් තමයි මූලයන් කියන්නේ. එතකොට එහෙම ලක්ෂයන් දෙකක් තියෙනවා. මෙයා එකක් මෙයා අනිත් එක නේ. ওই දෙක විතරනේ වෙන කොහෙවත් ආයේ කැපෙන්නේ නැහැ නේ. මෙයා උඩින් තියෙන්නේ කවදාකවත් කැපෙන්නේ නැහැ. මෙයාත් එක්ක සම්බන්ධ වෙන්නෙත් නැහැ. මේ ආයේ කැපෙන දෙයක්වත් නැහැ. එහෙනම් මූලයන් දෙකයි. ඔන්න උත්තරේ. හරි. එතකොට A කොටස ඉවරයි. ත්‍රිකෝණ මේ අවකලනයේ ගානේ මේකේ B කොටසින් වෙනත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. හරි. ජය වේවා.